ඔයාලා දන්නවද ඇයි quality DTF ගන්න කියන්නේ කියලා? ඉතින් ගොඩක් කට්ටිය හිතනවා මේ quality කිය මොනවා කියනවද දන්නේ නැහැ. ඒත් ඔයාලට අවබෝධයක් නැහැ මොකක්ද මේ quality එක කියන්නේ කියලා. හරිද? ඉතින් ඔයාලා එවන ෆොටෝස් ඔයාලා එවන්නේ එක්ක ස්ක්‍රීන්ෂොට් ගහලා නැත්නම් කොහේද දැකපු එකක්. එහෙම නැත්නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරලා එහෙමනේ. ඉතින් ඒ ෆොටෝස් අපි සම්පූර්ණ එඩිට් කරනවා full clear වෙන්න. ඊට පස්සේ තමයි print එකට දාන්නේ. එතකොට ඒකේ detail හරියට පිළිවෙලට ලස්සනට quality එකට දෙන්න. අන්න ඒකයි අපේ print එකේ ඒ කියන්නේ quality එක වැඩි කියලා කියන්නේ. ඊට අමතරව ඔයාලා ඒ කියන්නේ දැන් අඩු තැන් තියෙන රුපියල් 950 ගහන තැනුත් තියෙනවා. රුපියල් 1000ට ගහන තැනුත් තියෙනවා. 1500ට 2000ට ගහන ගන්නත් තියෙනවා. ඒ තැන් වල වෙනස තමයි ඒ කියන්නේ සමහරු ගාන වැඩි කරත් quality වැඩි ගන්න නැහැ. හැබැයි අපි එහෙම නැහැ. ගානත් සාධාරණයි quality එකත් වැඩි. ඊට අමතරව අපි print කරන්නේ 8 pass දාලා ඒ කියන්නේ උපරිම හිමින් තමයි ඒ කියන්නේ in detail වදිනවා ඕන එකක්. ඒ කියන්නේ ඔයාලගේ size level එක කුඩා අකුරක් පවා හොඳට print වෙනවා. ඉතින් ඔයාලා බලන්න දැන් මම පෙන්නන්නම්. ඔයාලා එවන ඒවායි අපි edit කරලා print එකට දාන්න ready කරලා තියෙන ඒවායි මොන වගේ වෙනසක් තියනවද කියලා. හරිද? guys මේ තියෙන්නේ අපිට custom එවුව ෆොටෝ එක. හරිද? ඔයාලා දැන් කිසි වෙනසක් පේන්නේ නැහනේ. එතකොට මේක තමයි අපි edit කරපු එක. ඉතින් දැන් ඔයාලා බලන්න මේ දෙකේ වෙනස. හරිද? මේක කොච්චර quality එකද තියෙනවද කියලා මේක දැන් අපි zoom කරලා බලමු. එතකොට මොන වගේද වෙන්නේ කියලා. ඔයාලට පේනවා දැන් මේකේ තියෙන කොණ්ඩේ හැටි. ඔන්න දැන් මේක save මේ zoom කරාට පස්සේ මේක තියෙන විදිය. හරිද? quality එකේ වෙනස බලා ගන්න. එතකොට ඔයාලා දෙන්න මේ පේනවද? මේ add කරාට පස්සේ. ඉතින් මේක සම්පූර්ණ අපි ඒ කියන්නේ හොඳටම edit කරලා ඒ කියන්නේ print කරන්න සුදුසු තත්ත්වයට අරන් තියෙනවා. දැන් මේ බලන්න මේ දෙක කරගත්තට පස්සේ මොන වගේද කියලා. ඔන්න ඕකයි තත්ත්වය. ඒ කියන්නේ අඩුවට ගන්න තැන වැඩ quality එකට කරන එකේ වෙනස. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට පැහැදිලිව හරි තැනකින් ගන්න ඕනේ. ඊට අමතරව print වෙන speed එක වෙනස් කරලා ඊට පස්සේ ink වල ඒ කියන්නේ වදින්න ඕනේ ප්‍රතිශතය වෙනස් කරලා එහෙමත් edit කියන්නේ මේ print එක quality එක බාල ගන්න පුළුවන්. ඉතින් එතකොට speed වැඩි වෙනවා, ගහන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ print කරන කට්ටියට වාසි. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. ඔයාලා දන්නවා අපේ කොහොමත් බාල වැඩ නැහැ. කරොත් හරියට වැඩක් එච්චරයි. ඉතින් අපි තව එකක් බලමු. ඉන්න මම එහා පැත්තට යන්නම්. එහා පැත්තේ මොනිටරේ මම දාලා තියෙනවා අනිත් edit කරන අයගේ. ඉතින් මේ බලන්න. හරිද? මේක ඉවරද මේ DTF sheet එකේ sticker එකක්. ඉතින් ඔයාලා හිතන්නකෝ මේක අපිට පුළුවන් ද print කරන්න කියලා. මේක මේ WhatsApp image එක. මේ අපිට ඉවරලා තියෙන එක. ඕන්න. ඉතින් මේ තියෙන අපි edit කරපු එක. පේනවනේ? කොච්චර හොඳට තියනවද කියලා. ඉතින් ඔය එකක්. ඊට පස්සේ තව එකක් වෙනවා මේ ඒ කියන්නේ මේ අපේ ඔක්කොම නෙමෙයි. හරිද? මේ ස්ක්‍රීන් එකට දාගමු මේකට. හරි. දැන් ඔයාලා බලන්න මේ tote bag එක තියෙන design එක ෆොටෝ එකක් ඒවල තියෙන මේක ඕනි කියලා. ඉතින් මෙන්න අපි හදලා edit කරලා ඔක්කොම කරලා දෙන මේ වෛර යන්නේ ස්ක්‍රීන් එකේ. ඉතින් ඔන්න ඕකයි කියන්නේ ඔයාලට අපි වගේ ඒ කියන්නේ වැඩක් හරියට කරන මිනිස්සුම තෝරගන්න කියලා නිකන් ගාන අඩු තැන බල එහෙම කරන්නේ නැතුව. ඒතකොට මේකේ තව එකක් මම පෙන්නන්නම්. මේ realistic photo. හරිද? ඒ කියන්නේ කවුරු හරි ගහපු එකක්. මේක Google එකේ මේ බලන්න. නිකම්ම මේ ස්ක්‍රීන් මේ shot එකක් අරගෙන crop කරලා ඒවල තියෙන මේ watermark ඒ ඔක්කොම මේ. හැබැයි මෙන්න අපි හදපු එක. එයා එවන්නේ කිව්වට පස්සේ මේ වටේ මේවා කන් කිව්ව අර නිකන් කොටුවටම දාලා යවපුවාම කැතයිනේ. ඒ හින්දා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. මේ බලන්න ඒකේ quality එක කොහොමද කියලා. up scale කරලා හරියට ලස්සනට පිළිවෙලට වැඩේ හරි ගස්සලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මේකේ තියෙන විදිහයි කොච්චර වෙනස්ද කියලා. ඉතින් ඒ හින්දා ඔයාලත් වැඩක් හරියට කරන තැනකින් වැඩක් කරගන්න. එතකොට ඔයාලට කිසිම බයක් සැකයක් නැතුව ඔයාලගේ ප්‍රොඩක්ට් එක ඩෙලිවර් කරන්න පුළුවන් කස්ටමර්ස්ලට විශ්වාසයෙන්. ඉතින් guys මේකත් ඒ වගේ එකක්. මේක මේ පිටරට UK ඉන්න කට්ටියට කරපු ඕඩර් එකේ ඩිසයින් එකක්. ඉතින් මේකේ පේනවනේ මේකේ මේ පොඩි කෑලි පව. හරිද? මේ ඔයාලා ලංකාවට පස්සේ පේනවද මේ ඔක්කොම බ්ලර්. ඉතින් මේවා අප් ස්කේල් කරලා හරියට හරි ගස්සලා හදපු පින්තූර තමයි මේ තියෙන. බලන්න කොච්චර නීට් එකට වැඩි වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලටත් කිසිම ප්‍රශ්න නැතුව මේවා එඩිට් කරගන්න ඕන. ඉතින් සම්බන්ධ කරගන්න ඕන අපිව tdesign.lk වෙබ්සයිට් එකෙන් පුළුවන්. ඔයාලට ඕඩර් කරලා ගන්න අපේ ප්‍රී ඩිසයින් දාලා තියෙන ඒවා. නැත්නම් ඔයාලගම ඩිසයින් කස්ටමයිස් කරලා එඩිට් කරලා ගන්න ඕන නම් 076යි 855යි 3232 WhatsApp එකට ඔයාලගේ ෆොටෝස් ටික දාන්න. ඒ වගේම 077යි 281යි 3232 නම්බර් එකටත් එවන්න. ඉතින් දෙකම එවන්න එපා. එකකට එවන්න. ওই දෙකම බලනවා. ඔයාලට කැමති විදිහට ඒ කියන්නේ වැඩක් හරියට නීට් එකට ක්වොලිටියට කරගන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් යමු. ඉතින් print එක ගැන කතා කරන්න දෙයක් නැහැ. සුපිරිම print එකක් තියෙන්නේ.
මේ ලෑන්ස්ලට් print එක. මේක 8 pass print වෙන. ඉතින් මේක daily වැඩ ඔයාලට අවශ්‍ය විදිහට print කරලා දෙනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඉතින් කියන්න තියෙන දේවල් ටික මේ උපරිම සරල විදිහට කිව්වේ. මිලත් එක්ක තීරණ ගන්න එපා. වැඩේ බලලා තීරණ ගන්න. මං කියන්නේ හැමදාම කියන්නේ ඔයාලා ගන්න තැනින් ගන්න එපා කියලා කියන්නේ. මං හැමදාම කියන්නේ අපෙන් අරන් බලන්න. හොඳ නැත්තම් ගන්න එපා. හොඳයි නම් දිගටම ගන්න. එච්චරයි. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.